ආයුබෝවන් සියලු දෙනාටම. ඉතින් වෙනදා වගේම අඹ වගාවට ආවා. මේ පාර නම් හැන්දෑ වෙලා ආවේ මේ තනකොළ ටික කපා ගන්නම් කියලා. ඒත් අද දවසත් ඉවර කරගන්න බැරි තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. ගොඩාක් දුරට නම් ඉතින් තනකොළ කැපුවා. ඒත් එක්කම අඹ වගාවට මම අලුතෙන් ඇල්බර්ට් එක ගහනවා. නැවත සාමාන්‍යයෙන් මාසෙකට එකපාරක් විතර ඔයාලත් ගහනවා නම් හොඳයි කියලා තමයි මම නම් කියන්නේ. ඒත් එක්කම මේ ඉදිරියට වෙන වගා කටයුතු ගැනත් දැනුවත් කිරීමක් කරන්න ආසයි. කැවන්ඩේසියා හදන්න ඉන්නේ. මේකේ සම්පූර්ණ අඹ පළතුරු වගේ දැනට කෙසෙල් හදලා තියෙනවා. පිටිපස්සේ කෑල්ලේ මම එයා අමතරව පොල් හදලා තියෙනවා. පොල් නම් මේ පැතිවල රැකගන්න වෙන අමාරු. මම පොල් වල 80ක් හදලා තිබ්බා. 80න් 35යි ගොඩ දාගත්තේ. 35ත් වතුර ගහලා මෙහෙ නිකින්නිය කාලෙට පොඩ්ඩක් මහන්සි වෙන්න ඕන. වතුර සෑහෙන ප්‍රමාණයක් ගහන්න ඕන. ලින් දෙකකින් ගහනවා. ඒ ගහලත් ගොඩ දාගන්න බැරි තරම්ම නිකින්නියක් ඇල්ලුවා. ඒ වැස්ස කියන එක එච්චරම මෙහාට තදින් බලපාන්නේ නැහැ. ගම් වතුර නායම් මේ වගේ නැති හින්දා වැස්ස එච්චරම ඇත්තරම වැදගත් වෙන්නේ නැහැ. උතර වයින් කාර්මේ පොල් පැල අමතරව සෑහෙන දේවල් කරගෙන යනවා. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කැවෙන්ඩේසියා හරි කෝලි කුට්ටු ඇඹුල් කේසෙල් මේ තියෙන තරක් හරි සල්ලි වලට හරි මේ ඔය නොමිලේ දෙන තැනක් තියෙනවා නම් කියන්නකෝ පණිවිඩයක් දෙන්නකෝ.